අපි මේ ලෝකයට පිළි කරලා අත පය කඩන්නේ නැතිව මේ මහ පොළවේ අඩිය තියලා යන්න එන්න වැඩක් පොලක් කරන්න පුළුවන් විදිහට නිර්මාණය කිරීමම ප්‍රමාණවත් වෙනවා පින්නතුනි. අම්මට තාත්තට සලකන්න. අම්මට තාත්තට සලකන්න ඒකම ඇති. ඒ නිසා මෙලව ජීවත් වෙලා ඉන්න කාලයේ තුල කවදාවත් අම්මට දරුවෝ නිසා හදන්න ඉඩ තියන්න එපා. තාත්තට දරුවෝ නිසා හදන්න ඉඩ තියන්න එපා. ඒ අය සතුටු වෙන විදිහට ඔබ ක්‍රියා කරන කටයුතු කරන දිහා බලලා සතුටු වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. අම්මා තාත්තා තරම් ඒ විදිහට දරුවේ දියුණු වෙනවා දැකලා හොඳ ගතිගුණ ඇතිව සමාජයේ වැඩදායීව තමන්ට අනුන්ට යහපත අභිවෘද්ධිය සැලසෙන විදිහට කටයුතු කරනවා දිහා බලලා සතුටු වෙන කිසි කෙනෙක් නැහැ. ඒ සායේ සතුට ඇති වෙන විදිහට දරුවෝ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි අම්මලා තාත්තලා බියපරලවලියා කියලා කවදාවත් අපිට අමතක කරන්න කරන්නත් එපා. පුළුවන් බලවන් හැම වෙලාවෙම ඒ අයගේ ගුණ සිහිපත් කරන්න. මලක් පහනක් පූජා කරත් වේල පින්කමක් සිද්ධ කරත් ඒ අය සිහිපත් කරලා පින්දේ. ඒ අයට යහපත ප්‍රාර්ථනා කරන්න. සසර සුවපත් වෙන්න මේ සංසාර දුක නැති කරගන්න නිවන් අවබෝධ කරගන්න ඒ අයට හැකි වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. තමන්ගේ ආදරබර අම්මා ඉන්න කාලයේ තුල සැලකුවා මිය ගියාට පස්සේ අවසන් කටයුතු ආදිය සිද්ධ කරා. හත් දවසක් ගෙවුණු තැනදී මෙවැනි ධර්ම දේශනාවේ පින්කම් සිදු කරලා දානමේ පින්කම් සිදු කරලා ඒ අම්මට පින් දුන්නා. 3 මාසයක් ගත වෙන තැනදී ඒ මව් ගුණ සිහිපත් කරගෙන ඒ අම්මගේ පරලොව ජීවිතය සසර ජීවිතය සුවපත් කරලා දෙන්නේ. එතුමියට පින් දෙන්න තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. එතුමියගේ භවගාමී ජීවිත සුවපත් වේවා කියන චේතනාවයි. ඒ වගේම ධර්මයට ලං වෙන්නේ නැත්තම් ශ්‍රවණය කරන්නේ නැත්තම් අපිට යථාර්ථය දකින්න බෑ. හරි වැරද්ද තෝරගන්න බෑ. ඒ නිසාම අපි සමහර විට අපේ සිත කය වචනේ කියන මේ තිදර වැරදි දේවල් වලට යොමු කරනවා. වැරදි දේවල් කරනවා කයින් වචනේ මනසින්. ඒ නිසා අකුසල රැස් වෙනවා. මෙලව පිළිහෙන්න පරලොව පිළිහෙන්න හේතු වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ ධර්ම ශ්‍රවණය බණ ඇහිීම නිරන්තරයෙන්ම බෞද්ධයෝ හැටියට අපි සිදු කරන්නට ඕනේ. ඒ වගේම මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන පිරිසක් බවට පත් වෙන්න ඕනේ. ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕනේ. එතකොට තමයි මෙලොව පරලොව යහපත උදා වෙනවා වගේම මේ සසර දුක නැති කරගන්න. සසර කෙටි කරගන්න. නිවන් අවබෝධ කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ සාමියදී ආයත මහා උපකාරයක් සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා වගේම අපි හැම දෙනාගේම ජීවිතවලටත් මහත් වූ ලාභයක් ආශිර්වාදයක් සලස ගන්න පුළුවන්කම ලැබෙන පින්කමකටයි ඔබ හැම දෙනාම සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා බණහඬ පැමුණුණු සූදානම් වෙන ඔබ හැම දෙනාම ධර්ම දේශනාව අවසන් වෙන තුරාවට
තමන්ගේ සිත ධර්මයට යොමු කරලා කායික වාචසික සංවර භාවය ඇති කරගෙන එකඟ වූ සිතකින් බණ අහන දේ මතක තියාගන්න ජීවිතයට සම්බන්ධ කරගෙන තව තවත් ඔබේ ජීවිත ධර්මානුකූල ජීවිත බවට පත් කරගෙන ජීවත් වෙන්න හැම කෙනෙක්ම කල්පනා කරන් අධිෂ්ඨාන කරගන්න. එතන අද බණ කියන්නේ ධර්ම දේශනා පවත්වන්න මම මාතෘකා කරගන්නට යෙදුනේ සූත්‍ර පිටකයේ අංගෝත්තර නිකායේ චතුත්ථ නිපාතේට අයිති සූත්‍ර දේශනාවක් තමයි ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට තෝරගන්නේ. මේ සූත්‍රය නම් කරලා තියෙන්නේ භය සූත්‍රය කියලා. භය සූත්‍රය. බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනවා අපි හැම දිනම බිය යුතු බිය ඇති කරගතු අපි භයට පත් කරන කරුණු හතරක් පිළිබඳව මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. චත්තාරි මානි භික්ඛවේ භයානි. මහණෙනි බිය ඇති වෙන කරුණු හතරක් තියෙනවා. දැන් මෙතනදී බුදුහාමුදුරුවෝ භික්ඛවේ කියන වචනය තමයි යොදාගෙන තියෙන්නේ. මහණෙනි හැබැයි භික්ෂුන් වහන්සේලාට පමණක් කරපු දේශනාවක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ බණ කියනකොට ධර්ම දේශනා පවත්වනකොට ධර්ම ශ්‍රවණය කරන්න සිව්වණක් පිළිස්සම සම්බන්ධයි. භික්ෂුනේ උපාසක උපාසිකා සිව්වණක් පිළිස්සම බණ අහන්නේ. ඉදිරියෙන්ම වාඩි වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා. එනිසා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට බොහෝ තැන්වල භික්ඛවේ කියන වචනය යොදාගෙන තියෙනවා. මහණෙනි කියලා ආමන්ත්‍රණය කරන තමයි ඒ සූත්‍ර දේශනා කරලා දක්වලා තියෙන්නේ. මෙතනදී එහෙම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. නමුත් භික්ෂුන් වහන්සේලාට පමණක් කරපො දේශනාවක් නෙවෙයි. අපි හැම දිනාටම දේශනා කරපු බණක් ධර්මයක් මේ සූත්‍රයේ තුල බුදුහාමුදුරුවෝ දේශනා කළා. චත්තාරි මාරි භික්ඛවේ භයානි. මහණෙනි බිය ඇති කරන කරුණු හතරක් තියෙනවා. කතමානි චත්තාරි. ඒ හතර කවරයක්? ජාති භයං, ජරා භයං, ව්‍යාධි භයං, මරණ භයං. ජාති භය, ජරා භය, ව්‍යාධි භය, මරණ භය. මෙන්න භය හතර. බිය ඇති වෙන, බිය ඇති කරගත යුතු අපිව භයට පත් කරන කරුණු හතර. ජාති භය, ඉපදීමේ භය, ජරා භය, ජරාවට පත් වීම. උපතක් සමගම අපි හැම දෙනාම මොන දෙන්න සිද්ධ වෙනවා. ජරාවට පත් වීම, වයසට යාම, අඳුරනව නෙවෙයි. ඒ භය ජරා භය වඩානොයි. ඒ වගේම තමයි අපේ ජීවිතවල බොහෝ දෙන්න සිදු වෙන තවත් බිය කරුණයක් තමයි රෝග බිය. ව්‍යාධි බිය කියන එක අපිට ඇති වෙනවා. ඒ වගේම මරණ බිය. මේවා අපි හැම කෙනෙක්ම උරුම කරගත්තු දේවල්. මේවා ඉක්මවපු අය නෙවෙයි. මේ හැම භයකටම අපිට මොහොන දෙන්න සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි පෙන්නන්නේ ජාති භය කියන්නේ. ඉපදීම භයක් බිය යුතු කාරණය. හැබැයි අපි උපතක් සලකන්නේ මංගල සම්මත
දෙයක් ඇටියට මංගල සම්මත දෙයක් ඇටියට සලකනවා. ඒකතේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ උපත නිසා පුද්ගලයාට මොහොන දෙන්න සිද්ධ වෙන බියකරු බව ධර්මානුකූලව තේරුම් ගන්න. සත්‍ය උපත ලබන ආකාර ගොඩක් තියෙනවානේ. බණ පොතේ සඳහන් කරනවා කාම රූප අරූප කියලා. භවත්‍රයක් පිළිබඳව. සත්වයා ඉපදෙන භව තුනක් පිළිබඳව මේ විදිහට දක්වනවා. කාම භවය, රූප භවය, අරූප භවය. එතකොට මේ සංසාරේ ගමන් කරන සත්වයෝ මෙන්න මේ භව තුනේ තමයි කැරකි ඉපදෙමින් මැරෙමින් අනන්ත කාලයක් ගමන් කරන්නේ. නිවන් දකින්න තුරාවට ඒක සිද්ධ වෙනවා. එතකොට කාම භවය කියලා කියන්නේ කාම ලෝකය කියලා කියන්නේ එතන පින්නතුනේ 11 කාම භූමි සඳහන් වෙනවා. කාම ලෝක 11ක් තියෙනවා කියලා. මොනවාද 11? දැන් අපි ඉපදලා ඉන්න මේ මනුස්ස ලෝකයක් කාම ලෝකයක්. දිව්‍ය ලෝක 6 ඒවත් කාම ලෝක. සතර අපාය කාම ලෝක. එතකොට දිව්‍ය ලෝක 6 සතර අපාය මනුෂ්‍ය ලෝකය කියන මෙන්න මේවා තමයි 11 ප්‍රදේරුම් කාම ලෝක හැටියට දක්වන්නේ. එතකොට රූප භවය කියලා කියන්නේ පින්නතුනේ ඒ රූප භවවල උපදින සත්‍යෝ ධානාදිය උපදවගෙන තමයි ඒ ලෝක වලට යන්නේ. වෙන පින්කම් කරන දන් දීලා සිල් රැකලා භාවනා කරලා බණ අහලා බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්කම නැහැ. ධ්‍යාන උපදව ගන්න ඕනේ. ඒ ධ්‍යාන උපදවගෙන තමයි බ්‍රහ්ම ලෝක වල උපදින්නේ. රූපේ බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. අරූපේ බ්‍රහ්ම ලෝක අරූප භවය ඒකෙත් තියෙනවා බ්‍රහ්ම ලෝක 4ක්. ඒ වගේ ධ්‍යාන උපදවගෙන තමයි උපදින්න ඕනේ. එතකොට මේ විදිහට සත්‍යය මේ කාම රූප අරූප කියන භවත්‍රයේ උපදිනවා. දැන් මනුෂ්‍ය ලෝකයේ ගත්තාම මනුෂ්‍ය ලෝකයේ උපදින සත්‍යයක් උපදිනකොට कोई तरम दुखकටපත් වෙනවාද? මව කුස තුල පිළිසිඳ ගත්තාම මාස 10ක් නේ අපි කියන්නේ නේ. 8න් 9න් 10න් උපදිනවා. ඒ කාලයේ තුල කොයි තරම් දුකකට සත්‍යයපත් වෙනවද? හරියට අන්ධකාර කුටියක ඉන්නේ. ආලෝකයක් නැහැ. ඒ වගේම තමයි වැසිකිලි වලක ඉන්න පණුවෙක් වගේ. වැසිකිලි වලක ඉන්න පණුවෙක් වගේ දුර්ගන්ධයෙන් යුක්ත අපේ සෙදු තැනක ඉන්නේ මාස ගණනාවක්. අතේ පය දිගාරින්න පුළුවන්කමක් නැහැ. වකුටු වෙලා ඒ විදිහට මේ මාස කීපේ ඉන්නෝනේ. අම්මා නිදනකොට නැගිටිනකොට යන එනකොට වැඩපොළ කරනකොට දැනෙනවා පොඩි වෙනවා මහා වේදනාවක් ඇති වෙනවා. අම්මා කෑම බීම ගන්නකොට සීතල දෙයක්
ආහාරයට ගන්නකොට බැරි සීතලකට ලක් වෙනවා. උණුසුම් දෙයක් ආහාරයට ගන්නකොට දැවෙනවා, පිච්චෙනවා. ඒ වගේම ශර දේවල් මිරිස්වල ඒ දැවෙනවා, පිච්චෙනවා. වේදනාවටපත් වෙනවා. ඒ වගේම තමයි මව කුස ඉන්නවටත් වඩා දැඩි වේදනාවක් දුකක් මව කුසෙන් පිහි වෙනකොට කර්මජ වාතයක් එක්ක මව කුසෙන් පිහි වෙන අවස්ථාවේ දැඩි වේදනාවකට දුකකටපත් වෙනවා. සමහර විට ජඩ මුලාවකටපත් වුණොත් කුස පළලා එළියට ගන්න. අල්ලනකොට දැවෙනවා, පිච්චෙනවා. බිහිවුණාම නාවනකොට මහා වේදනාවක් දුකක් දැනෙනවා. අපිට අවබෝධයක් නෑ, මතකයක් නෑ. නමුත් ඒ වගේ මහා දුකක් වේදනා තමයි අපි උපදින්නේ. ඉපදුනාට පස්සේ මේ ජීවිතේ පවත්වාගෙන යන්න කොයි තරම් දුකක් විඳිනවද? කුඩා කාලයේ තුල අම්මා යටතේ තාත්තා යටතේ හැදෙනවා, වැඩෙනවා. තරුණ වියටපත් වෙනකොට අපේ ජීවිතේ රැකගන්න, පවත්වා ගන්න කොයි තරම් අපිට වෙහසක් දරන්න සිද්ධ වෙනවද? කර්මානුරූපීව අපි ඉපදුනාට මේ ජීවිතේ පවත්වාගෙන යන්න අපිට කෑම බීම අවශ්‍ය වෙනවා. ඒක බත් ඇටයක් පරි කරගන්න කොයි තරම් වෙහසක් අපි ගන්න ඕනේ. ජීවිතේ පවත්වන්න එක වේලක් කාලා හරියන්නේ නෑ, දවසක්වත් ඉන්න බෑ. වේල් 3-4ක් අවශ්‍ය වෙනවා. එතකොට මේක බත් ටිකක් හරි හම්බ කරන් අපිට කොයි තරම් වෙහෙසෙන්න ඕන? අවුරුද්දක් විතර යනවානේ. කුඹුරු වැඩ කරන්න අවශ්‍ය හොඳ පිටරවි හොයා ගන්න ඕනේ, ආරක්ෂා කර ගන්න ඕනේ. සොදසු කාලේ එනකොට ඒ කුඹුරු සකස් කරන්න ඕනේ, නියරවල් ලහින්න ඕනේ, කැලෑලි පිළිදි කරන්න ඕනේ, හාන්න ඕනේ, පෝරු ගන්න ඕනේ, වපුරන්න ඕනේ. ඊට පස්සේ තෙල් පොහොර යොදන්න ඕනේ, රැක බලා ගන්න ඕනේ. අස්වැනු බහුනාම කපන්න ඕනේ. ඊට පස්සේ ඒවා සුද්ධ කර ගන්න ඕනේ, පා ගන්න ඕනේ. දැන් නම් ලේසි ටික. ඊට පස්සේ මේ ටික ගෙදරගෙන වේලලා තියා ගන්න ඕනේ. අවශ්‍ය වුණාම තම්බන්න ඕනේ, වේලන්න ඕනේ, කුටන්න ඕනේ. ඊට පස්සේ හාල් ටික ගත්තාම ඕක හොදලා ලිපේ තියලා උයලා බත් ටික විතරක් උයා ගත්තා මදිනේ. ඕකට තව ව්‍යංජන හොයන්නත් එපා. ඒවත් සකස් කරන්න ඕනේ. එතකොට කොයි තරම් දුකක් විඳින්න ඕනදනේ? කෑම ටිකක් හොයා ගන්නවා. එතකොට ගොවිතැන් කරන්නේ නැති අය කායි ටිකක් ගන්න, හරි ව්‍යංජන ටික පතේ ගන්න, සල්ලි හොයන්න එපා. පැටි ආරක්ෂා කරන්න එපා. කොයි තරම් වෙහෙසෙන්න ඕනද? පහන්සි වෙන්න ඕන. තමන්ව පවත්වාගෙන යන්න ජීවත් කරවන්න. තමන් විතරක් නෙමෙයි අනුදරුවෝ පෝෂණය කරන්න ඕන. දෙමව්පියෝ පෝෂණය කරන්න ඕන. ඒ වගේම ඥාති හිතවත් ඒ අයට සංග්‍රහ කරන්න ඕන. ආගම දහම වෙනුවෙන් යොකම් ඉදු කරන්න ඕන. රජයට බදු ගෙවන්න ඕන. නේද? ජීවිතේ විවිධ දේවල් අපි කරන්න බෑ. බලි පහක් තියනවා නේ කරන්න ඕනේ. දේවතා බලි දෙවියෝ වෙනුවෙන් කරන්න ඕනේ.
ඥාති බලි ඥාතීන් වෙනුවෙන් අතිථි බලි ආගන්තුකයෝ වෙනුවෙන් රූප ભેද බලි නේද මිය ගිය අය වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න ඕන මේ හැම දෙයක්ම කරන්න කොයි තරම් වෙහසක් ගන්න ඕන හැමදාම වෙහෙසෙන් දෙපේ මහන්සි වෙන්න හැමදාම කණ්ඩෝනේ කොණ්ඩෝනේ නැත්තම් වැරද්දක් නැහැ මැරිලා යනවා කොයි තරම් මේ ශරීරය පිරිසිදු කරන්න ඕනද එකපාරක් පිරිසිදු කරලා නැද්ද නැවත පිරිසිදු නැවත පිරිසිදු කරන්න ඕනේ එතකොට උපත කියන්නේ මහා දුකක් නෙපෙන්නතනේ කෑම බීම විතරක් නෙවෙයි තව අපිට ඉන්න හිටින්න ගෙවල් දොරවල් හදා ගන්න ඕනේ නේද ගෙවල් දොරවල් හදා ගන්න ඕනේ ගිහින් කොනහම මේ ජීවිතේ සතුටක් වෙන්න නම් සැප කීයක් ඕනද හතරක් ඕනේ බණපොතේ සඳහන් කරනවා අත්ති සුඛ භෝග සුඛ ආනන සුඛ අනවද්‍ය සුඛ අත්ති සුඛ කියලා කියන්නේ අර මුලින් සිහිපත් කරපු විදිහට වෙහෙස මහන්සි වෙන දහඩිය මොකුරු වගුරවල දෑත දෙපය වෙහෙසවල යම හරි හම්බ කරන්න ඕනේ ඒ හම්බ කරන දේ දැහැමි වෙන්නත් ඕනේ පින්නතුනේ දැහැමි වෙන්න ඕනේ සමහර අය අධාර්මික විදිහට හම්බ කරනවා අධාර්මිකවත් ධනය හම්බ කරන්න පුළුවන් නමුත් බුදු සමය තුල ඒක අගයන්නේ එහෙම කොච්චර ධනය හම්බ කරත් ඒ පුද්ගලයාට සතුටක් ඇති වෙන්නේ හැබැයි කිසි කෙනෙකුට කරදරයක් හිරිහැරයක් විපත්තියක් නොවන විදිහට යමක් හරි හම්බ කරගත්තාම අපිට ඇති වෙන සතුට කොයි තරම්ද කියලා කියන්න බෑ. පත්‍ය සුඛදී ඒකයි. මට සම්පත් වස්තුව තියෙනවා කියලා සතුට වෙන්න පුළුවන්. දැහැමේ උපයාගත්තු දෙයක් තියෙනවා කියලා සතුට වෙන්න පුළුවන්. ඒකට කියනවා අත්‍ය සුඛය. භෝග සුඛ කියලා කියන්නේ හම්බ කරගත්තද හරියට පරිභෝජනය කරලා ලබන සතුට හම්බ කරගත්තද නිවැරදිව පරිභෝජනය කරලා ලබන සතුට තමයි භෝග සුඛය කියලා කියන්නේ. ඕකත් හැම කෙනාටම ලබන්න බෑ දෙන්නද. සමහර අය ඉන්නවා හම්බ කරනවා විතරයි. නේද? ගොඩ ගහගෙන ඉන්නවා. ඒකෙන් තමන් ප්‍රයෝජන ගන්නෙ නෑ හරියට කන්නේවත් නෑ සමහර අය. තමන්ගේ සුඛ විහරණයට යොදා ගන්න. බුදුහාමුදුරන්ගේ තාවෙත් හිටියනේ නේ. අර අපොත්තක සිටුවරයා එහෙම කෝටි ගණන් ධනෙ දීපා. දරුවෝ හිටියෙත් නෑ අපොත්තක කියන්නේ ඒකනේ. හැබැයි කවදාවත් රසවත් කෑමක් කෑවේ නැතිලු. නීරෝහාලේ කාඩි හොදේ තමයි කනවා කියන්නේ. ඇඳුමක් පැළඳුමක් ලස්සනට ඇඳෙන්නේ නැහැ. දිවච්ච පරණ ඇඳුම් තමයි හැමදාම ඇඳලා තියන්නේ. ගමනක් විමනක් යන්න හොද වාහනයක් ගත්තේ නැහැ. දිවච්ච කරත්තේක මහලු වෙච්ච ගොඩක් බඩගෙන තමයි ගමන් බිමන් ගියා කියන්නේ. අවසානට මැරිලා සියල්ල රාජ සංකට වුණා. සියල්ල රාජ සංකට වුණා. දවස් ගානක් පොතවල අදිරෝ ඒ වස්තුව මාළිගාවට ඇද්දා කියනවා. එහෙමයි නොදක් ඉන්නවා. එතකොට මේ හරි හම්බ කරගත්තු දෙයින් භෝග සුඛය කියන එක ඒ ඇයිද ලැබෙන්නේ? නෑ තමන් කන්නේත් නෑ බොන්නේත් නෑ. වෙන අය වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්නේ නෑ. සමහර අය ඉන්නවනේ හිගන්නේකටවත් සුඛයක් දෙන්නේ නැති. එහෙමයි ඉන්නවා. ආපුවාම දැනලා
එළවලා ඉන්නවා. එළවන්න එපා කවදාවත්. බයින්නත් එපා. නේ? අපිට පාඩමක් කියලා දෙනවා අය. මොකක්ද? මම වගේ තත්ත්වයට වැටෙන්න එපා. නේ? ඔය ඉන්න තත්ත්වයෙන් මේ ඉන්න මට යමක් දීලා. දුන්නේ නැත්නම් අපිට මේ තත්ත්වයට තමයිපත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒකට හරි හම්බ කරගත්තු දෙයින් තරංගේ ජීවිතය සපවත් කර ගන්න ඕන. කන්න ඕන බොන්න ඕනේ නේ. අනින්න බලමින් ඒකදී අපි හම්බ කරන්නේ. තමන් කනවා බොනවා වගේම අමුදරුව පෝෂණය කිරීම සිද්ධ කරන්න ඕන. හැබැයි දැහැමි වේවා කරන්න ඕන. ධාර්මිකව හම්බ කරන්න ඕන. ඒ හම්බ කරගත්තු දෙයින් තමන් කනවා බොනවා වගේම අමුදරුව පෝෂණය කිරීම යුතුයකම් ඉෂ්ට සිද්ධ කිරීම ඒවා සිද්ධ කරන්නත් ඕන. එතකොට තමයි භෝග සුඛය අපිට ඇති වෙන්නේ.